වෙනදා වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා SL Tech Kota YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් වෙන AI ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ ෆොටෝ එක හදාගන්න වෙන්නේ අපිට ChatGPT ට කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති කවුද මේ ChatGPT කියන්නේ. ඉතින් යාළුවනේ මේ ChatGPT කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් හදපු තාක්ෂණයක්. ඉතින් යාළුවනේ මෙයාගෙන් ඕනම ප්‍රශ්නයක් අහපම අපිට උත්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙයාට ඕනම භාෂාවක් කතා කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අපි හරියටම බලමු කොහොමද මේ AI ෆොටෝ එක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Play Store එකට ගිහින් පහළ තියෙන search bar එකේ search කරගන්න ඕනේ ChatGPT කියලා. ඉතින් යාළුවනේ අපිට Play Store එකේ ChatGPT app එක දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා ChatGPT app එක ඔයාලගේ phone එකට install කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙහෙම install කරගත්තට පස්සේ එයා මෙතනින් back වෙලා ඔයාලගේ phone එකේ home එකට ගිහිල්ලා ChatGPT app එක ඔයාලා open කරගන්න. ඉතින් යාළුවනේ පළවෙනියටම ඕපන් කරද්දී අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මෙතනින් කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නාට පස්සේ දකුණු පැත්තේ ඉහළ කෙරේලේ තියෙනවා singing up කියලා. ඉතින් යාළුවනේ ඒක ක්ලික් කරාට පස්සේ ඉතින් යාළුවනේ ඔයාලා මෙතනින් කන්ටිනියු with Google දුන්නාට පස්සේ අපේ මෙතන තියෙන ෆෝන් එකේ account ඔක්කොම පෙන්නනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙතනින් කැමති account එකක් තෝරගන්න. ඉතින් යාළුවනේ මමත් කැමති account එකක් තෝරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. යාළුවනේ වම් පැත්ත පහළ කෙරවලේ තියෙන ධන බටන් එක ක්ලික් කරලා ඔයාලගේ ෆොටෝස් වලට යන්න. එතකොට ඔයාලා කෙලින්ම ගැලරියට එනවා අපිට බලා ගන්න පුළුවන්. යාළුවනේ ගැලරියට ගිහිල්ලා මට දෙන්න ඕනේ ෆොටෝ එක මම මෙතනින් තෝරගන්නවා. තෝරාගෙන ඉවර වෙලා ඔයාලා යට තියෙන ask anything කියලා තියෙන තැන එකපාරක් ටච් කරගෙන ඔයාලා මෙතනින් ගහ ගන්න ඕනේ Ghibli Studio Style කියලා. ඉතින් යාළුවනේ මගේ වම් පැත්තේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක ඔයාලා හරියටම ටයිප් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ටයිප් කරගත්තේ නැත්නම් ඔයාලට මේ AI ෆොටෝ එක හදලා දෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ටික වෙලා ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මෙතනින් creating started කියලා තියෙනවා. ඉතින් යාළුවනේ විනාඩි 10කට විතර පස්සේ බලා ගන්න පුළුවන් එයා අපිට ෆොටෝ එකක් එවනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ ෆොටෝ එක ටච් කරලා යටින් තියෙනවා save කියලා. save එක දුන්නාම අපේ ගැලරියට මේක save වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහම තමයි AI ෆොටෝ එකක් හදාගන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක තේරුණා නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියන්න. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.